Hello ළමයි, welcome back to my YouTube channel. ඉතින් හදිසියෙම room එක අස් කරන්න ඕන කියලා හිතුණා වෙනස් කරන්න. ඉතින් හස්බන්ඩ් ඉන්න වෙලාවක මම යාව ඒ වැඩේට අල්ලගත්තා. ඉතින් අපි දැන් යමු කාමරේ අස් කරන්න. ඉතින් ඉස්සෙල්ලාම දයල් මාරියයි අවශ්‍ය තැනට අල්ලගත්තා. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ සිනමා භාගේ සෙල්ලම් බඩු දානවා. ඉතින් ඔයාලා මේක මං ඔය අරන් තියාගත්තේ යාළගේ නහයෙන් බ්ලොක් වුණාට පස්සේ එක දාන්න කියලා ડોක්ටර් දුන්න එකක්. මේකක් නැපි අඳන්න කලින් ගන්න නැපි බෙහෙත් එකක්. ඉතින් මේවා ඔක්කොම සිනේසයි බඩු. මෙතනින් තමයි මම දැන් ඒ ටික තියාගන්නේ. එතකන් හස්බන්ඩ් මෙන්න මේ ලයිට් වලට චුරි බබා හරි ආසයි. ඉතින් එයා ඒක මොකද මන් දන්නේ කරනවා. ඉතින් ඔයාලත් මෙහෙම මම නම් ඉතින් හස්බන්ඩ් ආවට පස්සේ මොනවා හරි වැඩක් මගේ තියෙන එකක් කරගන්න. මොකද එයා එන්නේ ගොඩ දවසකින් නිසා. ඉතින් එයාට කියලා මට ඕන විදිහට මම කාමරේ හදා ගන්නවා. ඉතින් මෙතන මෙන්න මේ විදිහට කරා. මෙතන තියෙනවා මගේ ඔෆිස් බෑග්. ඉතින් මේ තියෙන්නේ මගේ කණ්ණාඩි මේසේ තියෙන බඩු. කොණ්ඩකටු දාන ඒවා. ඉතින් කොණ්ඩකටු තමයි තියෙන්නේ වගේ දාලා. ඉතින් මම පාවිච්චි කරන්නේ මෙන්න මේ ලිෆ්ට් ටික. ඉතින් මේකේ තියෙන අන්නර නිකන් මික්ස් රෝස් එක වගේ එක ඒක ඉවරයි ළමයි. ඒක මැට් එකක් ඒක ඒ වුණාට මට ඒ වගේ එකක් ආයේ නැවත හම්බුනේ නැහැ. ඉතින් මෙන්න මේවා තමයි මේක තමයි මම පාවිච්චි කරන සන් ක්‍රීම් එක. ඉතින් මේ තියෙන්නේ චෝටි බබාගේ ටෙඩි කලෙක්ෂන් එක. ඉතින් කොහේ හරි ගියොත් ටෙඩි එක තමයි යා අනිවාර්යෙන් අරගෙන එන්නේ. මෙන්න මේ යුනිකෝර්න් එක මාර මාසයි. මෙන්න මේ ටෙඩිය මං යාව හොස්පිටල් ගේන්නේ යද්දි අරන් ගියේ. මේක මගේ යාළුවෙක් දුන්නේ චෝටි බනි. මෙන්න මේ ඔට්ස් එක තමයි මං ගත්තේ ෆුඩ් සිටි එකෙන්. බේබි ඔට්ස් එක. ඒක දෙන්න පුළුවන් මාස 6ට වැඩි බබාට. ඉතින් ෆයිනලි මෙන්න මේ වගේ කාමරේ මං අස් කරගත්තා. මොකද චෝටි බබා නිදි අතරේ දඩි බිරි ගාලා වැඩ ටික ඔක්කොම කරගත්තා. ඔයාලට වෙනම වීඩියෝ එකක් ගේන්න ඕන නම් මෙතනින් යටින් කමෙන්ට් එකක් දාන්න. මං රූම් ටුවර් එකක් අරගෙන එන්නම්. තියෙන අනම්මන සකල මොනාල ඔක්කොමත් එක්ක. ඉතින් කාමරේ අස් කරගෙන ඉවරයි. ෆයිනලි මෙන්න මේ වගේ තමයි අස් කරගත්තේ. ඉතින් ළමයි මේ මහා රෑ තමයි මේ කාමරේ අස් කරගත්තේ 10යි ගානකට. මොකද සිනේස බබා නිදි අතර තමයි මම මේ වැඩ ටික සේරම කරගත්තේ. මේ දවල් නෙමේ මේ රෑ. ඒකයි මෙච්චර මේ අඳුරු වෙලා වගේ පේන්නේ ඇත්තටම. ඉතින් මගේ vlog බලන අය ඉන්නවනම් මෙතනින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා කියන vlog එකක් මං අරගෙන එන්නම්. ඉතින් යටින් කමෙන්ට් එකක් දාගෙන ඉන්න. ඒ වගේම subscribe කරන්න, like කරන්න. ඉතින් මගේ channel එකේ එකතු වෙලා ඉන්න ඔයාලා හැමදාම මං එක්ක එකතු වෙලා ඉන්න කියලා මං ඔයාලට කියනවා. ඉතින් ඔයාලා කැමති දේවල් කියන්න. මං ඉතින් ඒ vlog අරගෙන එන්නම්. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න.